හරි බලන්න 2022 පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නය X කාබනික සංයෝගය 24DNP සමග පිරියම් කළ විට වර්ණවත් අවක්ෂේපයක් ලබා නොදේ. ආම්ලික K2CR2 සමග X පිරියම් කළට Y ඵලය ලබා දේ. Y24DNP සමග අවක්ෂේපයක් ලබා දේ. Y ජලීය සෝඩියම් කාබනේට සමග පිරියම් කළ විට X කාබන් ඩයොක්සයිඩ් පිට කරයි X විය හැක්කේ. ඉංග්‍රීසි මීඩියම් ප්‍රශ්නෙත් කියාගෙන යන්න. The organic compound X does not give colored precipitate when treated with 2,4-DNP. When X compound treated with acidic K2Cr2O and Y product is formed. Then Y gives colored precipitate with 2,4-DNP. Y liberate CO2 gas when react with aqueous solution of sodium carbonate. Compound X should be. හරි මේක පොඩක් ආందోලනාත්මක ප්‍රශ්නයක්. මේක මාර්කින් ස්කීම් එකේ දිහා තියෙන උත්තරේ 3. ඒ වුණාට මේකට උත්තරේ 5ත් හරියන්න ඕනේ. උත්තර දෙකම තියෙනවා. හරි මම දැන් කියාගෙන යන්නම් මේක ඇත්තම කොහොමද වෙන්නේ කියන එක ගැන. 24DNP කියලා කියන්නේ බ්‍රේඩි රියැක්ෂන් එක. මේ බ්‍රේඩි ප්‍රතිකාරකයට පුළුවන් ඇත්තටම ඇල්ඩිහයිඩ් සහ කීටෝන සමග මේ ඇල්ඩිහයිඩය එහෙම නැත්නම් කීටෝනයක් ඇල්ඩිහයිඩයක් කීටෝනයක් එක්ක මේ බ්‍රේඩි වලට පුළුවන් වර්ණවත් අවක්ෂේපයක් එහෙම නැත්නම් කහ පැහැති කහ තැඹිලි අවක්ෂේපයක් ලබා දෙන්න පුළුවන්. එතකොට පළවෙනි එක නම් බලන්න MCU එකේ පළවෙනි එක නම් බලන්න දැන් මේක ඇවිල්ලා මේ මෙතන ඇල්ඩිහයිඩ් කොටසක් තියෙනවා 24DNP දාපු ගමන් මෙයා වර්ණවත් අවක්ෂේපයක් හදනවා කහ තැඹිලි අවක්ෂේපයක් නිසා මේක උත්තරේ බැහැර කරන්න වෙනවා අපිට අයින් කරලා දාන්න වෙනවා බලන්නකෝ දෙවෙනි උත්තරේ ගත්තට පස්සේ ඔයගොල්ලෝ බලන්න මේක 24DNP ත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ කවදාකවත් අවක්ෂේපයක් දෙන්න ඒ කොටසත් එක්ක මේක හරියටම හරි මෙයා H+ K2Cr2O7 එක ප්‍රතික්‍රියා කළොත් එහෙම මේක ඇවිල්ලා මෙතන තෘතීක ඇල්කොහොල් එකක් තියෙන්නේ. මෙන්න මේ තෘතීක ඇල්කොහොල් කොටසට බෑ තවදුරටත් ඔක්සිකරණය වෙන්න. මෙන්න මේ නිසා මෙතන ඇල්කොහොල් කොටස ඉතුරු වෙනවා. මේක 24DNP ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ තවදුරටත්. ඒ නිසා මොකද වෙන්නේ? මේ පිළිතුරත් මට බැහැර කරලා දාන්න වෙනවා. 24DNP ත් එක්ක මෙතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. මේකත් බැහැර කරලා දාන්න වෙනවා. එහෙනම් මේ උත්තරෙත් වැරදි. හරි ඊට පස්සේ මම තුන්වෙනි උත්තරේ පොඩ්ඩක් තියාගන්න. අපි යමු හතරවෙනි උත්තරේට. මේ බලන්න හතරවෙනි උත්තරේ කවදාකවත් මේ තැන් වල කිසිම වෙලාවක ඇල්ඩිහයිඩෝ කීටෝන කොටසක් නැති නිසා 24DNP ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් පළවෙනි ස්ටේට්මන්ට් එකට ඒක හරි. මෙයා K2Cr2O7 එක ප්‍රතික්‍රියා කරාට පස්සේ බලන්න මේක හදනවා සම්පූර්ණයෙන්ම ද්විතීයික මධ්‍යස්ථාර දෙකක් හදනවා. ඉතින් මෙතන තෘතීයික මධ්‍යස්ථාර දෙකක් තියෙන්නේ. ද්විතීයික මධ්‍යස්ථාර දෙකක් තියෙන්නේ. ද්විතීයික මධ්‍යස්ථාර දෙකක් තියෙන නිසා මේ ද්විතීයික මධ්‍යස්ථාර දෙකම කීටෝන හදනවා. හරිද? කීටෝන හදන නිසා මෙන්න මේ හේතුව නිසා මොකද වෙන්නේ? මේක 24DNP ත් එක්ක ප්‍රතික්‍රියා කරොත් එහෙම DNP ත් එක්ක ප්‍රතික්‍රියා කරොත් එහෙම මේගොල්ලෝ ආක්ෂේප හදනවා. හැබැයි අවුල තමයි මෙන්න මේ හැදෙන Y සංයෝගයට මම සෝඩියම් කාබනේට් Na2CO3 දැම්මොත් එහෙම ඒක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ පිළිතුරත් බැහැර කරලා දාන්න වෙනවා. මොකද හේතුව සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ කාබොක්සිලික් කාණ්ඩ තිබ්බොත්. ඒතර කාබොක්සිලික් කාණ්ඩයක් නැති නිසා මෙතන හැදෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන කාණ්ඩ දෙකක් නිසා DNP ත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මෙන්න මේ හේතු නිසා අපිට හතරවෙනි පිළිතුරත් බැහැර කරලා දාන්න වෙනවා. හරි පස්වෙනි පිළිතුර ගත්තොත් එහෙම 24DNP ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ඒ කොටස. හරි. ඒ වගේම තමයි මේක H+ KMnO4 ත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතන ඇල්ඩිහයිඩ් කොටසක් පැත්තෙනවා. ඉතින් අපිට කාබොක්සිල් ගෲප් එකක් එනවා. මේ ඇල්ඩිහයිඩ් කොටසට අපි 24DNP දැම්මොත් එහෙම මේක ප්‍රතික්‍රියා කරනවා කාවාක්ෂේපයක් ලබා දෙනවා. ඒ වගේම තමයි මේකට මම සෝඩියම් කාබනේට් දැම්මොත් එහෙම මෙයා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒකත් හරි. ඒ පිළිතුරත් හරි. පහත් හරි. ඔයගොල්ලෝ ඊට උතර බලන්න. මෙතන තියෙන මේ ප්‍රශ්නේ හරි. මේ තුන්වෙනි පිළිතුර බලන්න. අපි ගත්තට පස්සේ මේ 24DNP පිළිතුර කොහොමද ඒක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක අවුලක් නැහැ. ඒක තමයි K2Cr2O7 එක ප්‍රතික්‍රියා කරනවා. මෙතන බ්‍රේඩි මෙතන හතර කීටෝන කොටසක්. ඒ නිසා මේක බ්‍රේඩි ප්‍රතික්‍රියාවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අවුලක් නැහැ. මේකට DNP දැම්මොත් එහෙම ඊළඟ පාරට මේ Y සංයෝගයට ඒක අවුලක් නැහැ ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම තමයි මේකට මම දැම්මොත් එහෙම Na2CO3 කියන එක නම් මේක ප්‍රතික්‍රියා කරනවා. කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. එතන උත්තර වශයෙන් අපිට හම්බෙන්නේ තුන්වෙනි උත්තරෙත් හරි. පැහැදිලිනේ? හරි.